welcome back to SLDRA YouTube channel. අද නම් ඔයා පළවෙනි වතාවට අපේ මේ වීඩියෝ එක බලන්නේ ඔයාව ආදරෙන් සාදරෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අපි ඩුබායි ඉන්න කපල් එකක් විදිහට ඩුබායි ගැන දැනුවත් කරන්න සෑහෙන වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් අද පළවෙනි වතාවට නම් ඔයා අපේ මේ වීඩියෝ එක බලන්නේ ඒවත් ගිහිල්ලා බලන්න පුළුවන්. අපි ලෑස්ති වෙලා ඉන්නේ ලංකාවේ කෙනෙක්ව තෝරගෙන බඩු පෙට්ටියක් ලබා දෙන්න. අපි ෆැමිලි එකක් තෝරගත්තා. ඉතින් ඒ ෆැමිලි එකට අපි බඩු පෙට්ටියක් දෙන්න කියලා තීරණය කරා. ඉතින් ඒක අපි අද මෙහි ඉඳගෙන අපි අපේ ලංකාවේ කෙනෙක් මේව කළා. අපි ඒගොල්ලොන් ගෙදරටම ඒ බඩු පාර්සලේ ලැබෙන්න සැලසුවා. ඉතින් ඒක ඔයාලට මේ වීඩියෝ එකේ දිගටම ඉන්න ඔයාලට බලන්න පුළුවන්. ඉතින් විශේෂ පුද්ගලයෙක් තමයි අපි මේ බඩු පාර්සලේ දෙන්න තෝරගත්තේ. ඕගොල්ලොන්ට අපි කියන්නේ කිව්වා මාසෙකට පාරක් බඩු පෙට්ටියක් දෙනවා කියලා. ඉතින් ඒ වගේම අපි ලැප්ටොප් එකක් දුන්නා, බඩු පෙට්ටියක් දුන්නා. ඉතින් දැන් හිතුවා අපි තව බඩු මල්ලක් එක ෆැමිලි එකක් තෝරගෙන ඒ ෆැමිලි එකට බඩු මල්ල දෙන්න කියලා. ඉතින් අපිත් එක දිගටම ඉන්න, අපේ වීඩියෝස් බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඉතින් අපිට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ හැමෝටම තෑන්ක්ස් කරන අයටත්. ඉතින් අපිට පුළුවන් විදියට අපි දෙන්න මෙහි ඉඳගෙන ලංකාවේ අය වෙනුවෙන් උදව්වක් කරනවා. මේ වෙලාවේ හැටියට ඇත්තටම කියනවා නම් කන්න බොන්න බඩු අරන් දෙන එක තමයි ගොඩක්ම ඒක ලොකු සහනයක් මේ වෙලාවේ. මොකද හැමදේම ගණන් ලංකාවේ. ඉතින් අපිත් ඒවා බලාගෙන ඉන්නේ, හැමදේම අපිටත් පේනවා බඩු මිල ගණන්. ඉතින් ඇත්තටම කියනවා නම් මිනිස්සෙක්ට ගිහිල්ලා කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න තරම් ඒ මිනිස්සුන්ට ඇත්තටම ආදායමක් නැහැ. එහෙම නැති අය ඉන්නවා. ඉතින් ඒක නිසා අපේ පුංචිම හරි දෙයක් ඒකට ලැබෙනවා කියන එක ඇත්තටම අපිටත් ලොකු සතුටක්. ඔව්, අපිත් ඒක සතුටෙන් තමයි අපි මේ දේ කරන්නේ. මොකද අපිටත් ඒක ඇත්තටම කියනවා නම් අපිත් ඒකෙන් එකත් විඳිනවා අපි ඒක. මොකද ජීවිතේ මිනිස්සුන්ට නැති බැරි මිනිස්සු ඉන්නවා, තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ අපි නැති බැරි මිනිහෙක්ට තමයි අපි හැම වෙලේම උදව් කරන්න බලන්නේ. YouTube channel එක අපි මේව කරගෙන අපි වීඩියෝ එකක් දාලා ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ වගේ තව කෙනෙක් ඉන්නවා නම් තව කෙනෙක්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒක ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් YouTube channel එකෙන් අපි කරන්නේ මිනිස්සුන්ට ඒ කියන්නේ අදහසක් ගන්න පුළුවන්. එතකොට මේ වගේ පුද්ගලයෙක්ට බඩු පෙට්ටියක් දීලා ඉතින් ඒකෙන් තව කෙනෙක් ඒක සතුට වෙනකොට ඒ දේ පාවිච්චි කරලා ඉතින් ඇත්තටම අපිටත් ඒක ලොකු සතුටක්. ඔව්. ඉතින් අපිත් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඔව්. ඉතින් අපි ඇත්තටම කෙනෙක් අපිට තෝරගන්න අපිට ලේසිම ක්‍රමය තමයි අපේ YouTube එකත් එක්ක ඉන්න අපේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක්, අපිට කමෙන්ට් එකක් දාපු කෙනෙක්, ඉතින් ඒ වගේ කෙනෙක්ව තමයි අපිට තෝරගන්න ලේසි. ඉතින් ඒක නිසා ඔයත් ඉදිරි කාලෙදී මෙන්න මේ වගේ දෙයක් ලබන්න සුදුසුකම් ලබයි වාසනාවන්තයෙක් අනිවාර්යයෙන් YouTube එකේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අපි අනිවාර්යෙන් අපේ YouTube පවුල කෙනෙක් නම් අපි අනිවාර්යෙන්ම ඒ කෙනාව තෝරගෙන අපි ඒ කෙනාට මේ විදිහේ බඩු පාර්සලයක් දෙනවා. ඉතින් එහෙනම් අපි බලමු. අපි ඉස්සරින්ම මම යවනවා අපේ සුපර් මාකට් එකකට යවනවා. ඉතින් සුපර් මාකට් එකට යවලා අපේ කෙනා එයා ගිහිල්ලා ඒ බඩු ටික ගන්න විදිය අපි බලමු මොනවද මෙයාලට ගන්න අවශ්‍ය කරන බඩු ටික. දැන් මේ වීඩියෝ එකේ ඔයගලන්ට පෙන්නන්නේ අපි බඩු බොක්ස් එක හදා ගන්න ගත්ත බඩු ටික. ඉතින් සුපර් මාකට් එකකට ගිහිල්ලා අපිට අනිවාර්යයෙන්ම එදිනෙදා ජීවිතේ කන්න බොන්න අවශ්‍ය කරන බඩු ටිකක් තමයි අපි ඇත්තටම ගොඩක්ම අවධානය යොමු කරන්න එන්නේ මේ වගේ බඩු වලට. ඒ කියන්නේ ඔය හාල්, පිටි, තේකොළ, සීනි, බිත්තර, පරිප්පු මෙන්න මේ වගේ දේවලුයි ඊට අමතරව මේ එළවලු ටිකකුත් මේ පාර බඩු බොක්ස් එකට දැම්මා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති ගිය පාර බඩු බොක්ස් එකට අපි මොනවද දැම්මේ කියලා. අපි ගිය පාර බඩු බොක්ස් එකට ස්ටේෂනරි දේවල්, පොත් පැන්සල් මෙන්න මේ වගේ දේවලුත් එකතු කරා. ඉතින් ඒකට හේතුව උනේ එයාලා ඒ දේවල් අපෙන් ඉල්ලුව නිසා අපි ඒ දේවල් එකතු කරේ. ඉතින් මේ පාර අපි කෑම බඩු ටිකක් විතරමයි ෆෝකස් කරේ ඒගොල්ලන්ට අරගෙන දෙන්න. ඉතින් ඔන්න ওই විදිහට හැම දෙයක්ම වගේ හැම දෙයකින්ම වගේ අත්‍යවශ්‍ය අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය හැම දෙයක්ම වගේ අපි මේකට එකතු කරා. ඊට අමතරව අපි එළවලු ජාතිත් මේ පාර බඩු බොක්ස් එකට අපි එකතු කරා. ඉතින් දැන් ඔයගොල්ලෝ දැක්කේ කොහොමද බඩු ටික ගත්තේ, මොන වගේ බඩුද ගත්තේ කියන එක. මේ වගේ බඩු ටිකක් තමයි අපි ගත්තේ මේ පාර බඩු බොක්ස් එකට. ඉතින් අපි මේ වගේ බඩු බොක්ස් කයිනුත් දීලා තියෙනවා.
ඊට පස්සේ අපි මෙන්න මේ වගේ බොක්ස් එකකට බඩු ඔක්කොම ටික දාගත්තා. ඉතින් මේකට බිස්කට්, පාන් පිටි, කරවල, අලලු, මාමයිට්, නූඩල්ස්, සෝයා මීට්, මිරිස් අනම්මනම් ඒ කියන්නේ කුළු බඩුත් හැම දෙයක්ම අපි මේකට දැම්මා. ඒ වගේම සැමන් ටින් දෙකකුත් දැම්මා. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක්ට දැක්කහම ආස හිතන විදිහටත් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහටත් තමයි මෙන්න මේ බොක්ස් එක අපි හදලා තියෙන්නේ. ඉතින් ඊළඟ ජයග්‍රාහකයා ඔයා වෙන්නත් පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි බඩු එක බොක්ස් එකකට පැක් කරේ. දැන් ඔයගොල්ලෝ දැක්කේ ඒක සහ ඒ අපි පැක් කරපු බඩු ටික තමයි ඔයගොල්ලෝ ඒ දැක්කේ. ඔව් ඒ ටික අරගෙන දැන් මේගොල්ලෝ අරගෙන යනවා එයාලගේ ගෙදරට. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ පුද්ගලයා විශේෂ කෙනෙක්. අනිවාර්යයෙන්ම ඉතින් ඔයගොල්ලෝ බලලා හිතන්න ඇත්තට මේ වගේ කට්ටියට තමයි උදව් කරන්න ඕන. අපි දැන් මේ යන්නේ ඒ ෆැමිලි එකේ කට්ටියව හොයාගෙනයි. ඉතින් ඇත්තටම මේක ජයග්‍රහණය කරන්න ඇත්තටම මේක තෑග්ගක්ම තමයි. ඉතින් ඒක නිසා කිසි කෙනෙක් මේකට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. කැමති කෙනෙක්ට අපිව subscribe කරලා අපිට comment එකක් දාන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි ඔයගලත් එක්ක chat කරලා කතා කරලා මේ විදිහටම බඩු box එකක් ගෙදරට ලබා දෙනවා. ඉතින් අද අපි තෝරගත්තේ මෙන්න මෙහෙම කෙනෙක්. ඉතින් බලන්නකෝ මෙයාට මොකද්ද මෙයාගේ තියෙන විශේෂත්වය කියලා. Tempat sewa tono ne, ayah kami jangan. Kalau ada palu ini kan pasti kaya putra bata itu orang ni, itu pulang punya tu jauh banget. ඉතින් දැන් ඔයගොල්ලෝ දැක්කේ අපි මේ මිනිස්සයාට බඩු බොක්ස් එක බාර දුන්නු විදිහ ඒගොල්ලෝ නම් ගොඩක් සතුටු වුණා. ඉතින් ඇත්තටම එක්තන් වෙච්ච මිනිස්සෙක් රස්සාවකට යන්න බැරිව ඇත්තටම දැන් රස්සාව කරලා හම්බ කරලා ගෙදරට සපෝට් එකක් දෙන්න බැරි කෙනෙක්. අපි YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා මිනිස්සුන්ට පෙන්වන්නේ මේ වගේ මිනිස්සු ලෝකේ ඉන්නවා. ඉතින් මේ වගේ මිනිස්සු ලංකාවේ ගොඩක් අසරණ වෙච්ච මිනිස්සු මෙයා විතරක් නෙමෙයි තව ගොඩක් අය ඉන්නවා. ඒ අයටත් උදව් කරන්න මේ වගේ තව කවුරු හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙලා හරි කමන්නේ බලලා ඒගොල්ලන්ට උදව් කරන්න අනිවාර්යයෙන්ම ගොඩක්ම කන්න බොන්න නැතුව මිනිස්සු ගොඩක් ඉන්නවා. අනිත් එක ලංකාවේ ආර්ථිකය හැම දෙයක්ම ගණන්. ඉතින් කන්න බොන්න අමාරුයි මිනිස්සුන්ට බඩු මිල දැනට ආරංචි වෙන විදිහට ගොඩක් කලින්ට වැඩියත් වැඩි කියලා තමයි කියන්නේ. ඉතින් ඒකින්ද මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. තීන කෙනෙක් ඉන්නවා නම් හැමෝම පුළුවන් විදිහට නැති බැරි අයට ගමේ අයට උදව් කරන්න අනිවාර්යයෙන්ම. ඔව් අනිවාර්යයෙන්ම මේ අපි ඒ වගේ දේවලුත් කරන්න ඕනේ. අපි හැමෝම ගත කරන්නේ ගොඩක් බිසි ලයිෆ් එකක්. ඉතින් ඒ අතරතුරේදී අපිට මේ වගේ පිරිසක් ලෝකේ ඉන්නවා කියන එකත් අමතක වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් හැබැයි පුළුවන් විදිහට අපිට මේ වගේ උදව් කරන්න පුළුවන් කියන එක ලොකු දෙයක්. අනිවාර්යයෙන් ඒ වගේ දේවල් හිතෙනවා කියන්නේත් ඇත්තටම කියනවා නම් පිනක් ඒක. මොකද හැමෝම මේ දේවල් කරන්නේ නැහැ. ටික කොට්ටාසයක් තමයි කරන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් හැමෝන්ටම තීනා ඉන්නවා නම් උදව් කරන්න. මේ වගේ කට්ටිය එකක් දෙකක් නෙමෙයි ගොඩක් අය ඉන්නවා. අපිව දැන් දැක්ක එක පවුලක් විතරයි. ඉතින් ලංකාවේ ගොඩක් මිනිස්සු දුප්පත්. ඇත්තටම කියනවා නම් රස්සාවල් කරගන්න විදියක් නැහැ. වහිනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට ඇත්තටම කියනවා නම් ගොඩක් අසරණ වෙලා ඉන්නේ ලංකාවේ මිනිස්සු. ඉතින් අපි මේ වෙලාවේ අපි දෙන්න එක්ක කරන්නේ මෙහි ඉඳගෙන අපේ කෙනාට අපේ කෙනෙක්ගේ මාර්ගෙන් ඒ බඩු පාර්සලේ අපි යවනවා. අපි ඉතින් හොයලා බලලා තමයි අපි ඒ දේ කරන්නේ. ඔව් ඉතින් මේ වෙද්දී අපිට කමෙන්ට්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ අතරේ මේ කමෙන්ට්ස් කියවනකොට මාරම දුක හිතෙනවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. ඉතින් ගොඩාක් අය අසරණ වෙච්ච මිනිස්සු ගොඩාක් අපිට කමෙන්ට් කරලා තියෙනවා. ඔය රස්සාවට යන්න බැරි අය, අද ගන්න බෑ කියනවා. එක එක රෝග වලින් පෙළෙන කට්ටිය ඉන්නවා.
ඉතින් ඇත්තටම හරිම දුකයි. ඉතින් ඒ අය වෙනුවෙන්වත් අපි පුළුවන් විදිහට අපිට පුළුවන් ඔව් අනිවාර්යෙන්ම අපි මොන හරි දෙයක් එක එක්කෙනා තෝරලා ඉතින් මේ වගේ බඩු කැම වලින් පිරිච්ච මේ වගේ බඩු පෙට්ටියක් ලබා ගන්න ඔයගොල්ලෝ ආසාවෙන් ඉන්නවා නම් ඇත්තට මේ වගේ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් අපිට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට බඩු පෙට්ටියක් ඔයගොල්ලෝ ගෙදරටම ගෙන්න ගන්න ඕනේ නම් අපි කරන මෙන්න මේ දෙයට සහභාගී වෙන්න ඕන නම් ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන බොහොම පුංචි දෙයක්. අපේ YouTube channel එකට ඔයා එකතු වෙලා ඉන්න ඕනේ. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒකත් එක්ක අපිට ඔයාව contact කරගන්න පුළුවන්, අත් එක්ක කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ලිපිනේ ඒ දේවල් තාරගෙන බඩු box එක ගෙදරටම යවන විදිහට වැඩ කටයුතු අපිට සලස්වන්න පුළුවන්. ඉතින් අපි තව එක්කෙනෙක්ට ලැප්ටොප් එකක් දෙන්න තීරණය කරලා තිනවා. ඒකට තාම කෙනෙක් අපිව තෝරගත්තේ නැහැ. අපි දැන් ඉස්සරහට අපි ඒකට එක්කෙනෙක් තෝරගන්නවා. ලැප්ටොප් එක අපි ගාව තියෙනවා. ඉතින් අපි ලැප්ටොප් එක ඉක්මනටම ලංකාවට එවනවා. එවුවට පස්සේ අපි කෙනා කවුද කියලා අපි තෝරලා ඒකත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගොල්ලොන්ට පෙන්නන්නම්. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් අදට ඉවර කරනවා මේ වීඩියෝ එක. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. අපිත් එක්ක දිගටම ඉන්න subscribe කරන්න. අපි දාන වීඩියෝස් ඔයාලට දාපු ගමන්ම බලන්න ඕන අනිවාර්යයෙන්ම bell icon එක ඔබන්න ඕනේ. all notifications කියන එක ඔයගොල්ලෝ දාගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සමහරවිට අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න බැරි වෙන්න පුළුවන්, මිස් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි TikTok, Facebook, Instagram වගේ මෙන්න මේ වගේ social media වලත් ඉන්නවා. එහෙනම් අපි ඉක්මනටම ඩුබායි වල කරන ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.